how to make questions using those present tense be verbs. අපි කලින් lesson එකදී ඉගෙන ගත්තනේ මොනවාද මේ වර්තමාන කාලෙදී පාවිච්චි කරන be verbs තුන්දෙනා කියලා. එතකොට මෙන්න මේ be verbs තුන්දෙනාව පාවිච්චි කරලා ප්‍රශ්න හදන්න පුළුවන්. ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපිට කෙනෙක්ගෙන්. එහෙම කොහොමද මේ be verbs පාවිච්චි කරලා ප්‍රශ්න අහන්න ඉගෙන ගන්නේ? අපි ඒ කොහොමද කියලා අද lesson එකේදී බලමු. Here, as you can remember, these are the three be verbs that we use in present tense. අපි වර්තමාන කාලෙදී පාවිච්චි කරන be verbs තුන්දෙනා තමයි මේ ඉන්නේ. am, is, are. එතකොට දැන් මේගොල්ලන්ව පාවිච්චි කරලා අපි වාක්‍ය නිර්මාණය කරා. ඒ වගේ වාක්‍ය කීපයක් තමයි මේ තියෙන්නේ. I am first. මම පළවෙනියා. He is a prefect. ඔහු ශිෂ්‍ය නායකයෙක්. It is expensive. ඒක මිල අධිකයි. You are busy. ඔයා කාර්යබහුලයි. මෙන්න මේ වගේ වාක්‍ය හතරක් තියෙනවා. Then how to make a question? කොහොමද ප්‍රශ්නයක් හදන්නේ මේක? මේක නිකම්ම වාක්‍යයක්. හරිම ලේසි වැඩක් තියෙන්නේ. මේ වාක්‍ය ඇතුලෙන් අපි හොයාගන්න ඕනේ be verb එක. මේ වාක්‍ය ඇතුලේ ඉන්න be verb එක මොකක්ද කියලා බලමු. I am first. Am is are. කවුද be verb එක? am. He is a prefect. Am is are. කවුද be verb එක? is. It is expensive. Am is are. කවුද be verb එක? is. You are busy. Am is are. කවුද be verb එක? are. be verb එක හොයාගත්තා. වාක්‍ය ඇතුළේ ඉන්න be verb එක හොයාගත්තා නම් අනිත් අයව ඔහොමම තියලා අනිත් අයව ඔතනම තියලා be verb එක විතරක් වාක්‍යයේ ඉස්සරහට එක්කන් එනවා. අනිත් කට්ටියව කාවවත් වෙනස් කරන්නේ නැහැ. be verb එක විතරක් ඉස්සරහට අරගෙන එනවා අපේ වාක්‍යයේ. දැන් බලමු. be verb එක විතරක් ඉස්සරහට આવත් මේ වාක්‍යය ලියවෙන්නේ am කියන කෙනා මුලින් ලියවෙනවා. I ඔහොමම හිටපු කෙනා ඊළඟට ඉන්නේ first. දැන් වාක්‍ය කියවෙන්නේ am I first? I am first කියලා තමයි කලින් තිබුණේ. මම පළවෙනියා. දැන් කියනවා am I first? මම පළවෙනියද? මම පළවෙනියද? ද කියන ප්‍රශ්නයක් ඇහෙනවා මෙන්න මේ am කියන එක මුලට ආවට පස්සේ. මෙතන he ඔහොමම තිබ්බ is මුලට ආවා. is he a prefect? He is a prefect කිව්වේ ඔහු ශිෂ්‍ය නායකයෙක්. Then is he a prefect? ඔහු ශිෂ්‍ය නායකයෙක්ද? It is expensive. එය මිල අධිකයි. is මුලට ආවා. is it expensive? Is it expensive? ඒක ගොඩක් ගණන්ද? මිල අධිකයිද? ප්‍රශ්නයක්. You are busy. මුලට ආවා. Are you busy? You are busy කියන්නේ ඔයා කාර්යබහුලයි. Are you busy කියන්නේ ඔයා කාර්යබහුලයිද? ප්‍රශ්නයක්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් be verbs පාවිච්චි කරලා ප්‍රශ්න නිර්මාණය කරන්න, ප්‍රශ්න අහන්න. Then let's meet with another lesson with these be verbs.